ඕගොල්ලෝ දන්නවා මරදානේ මොනවද උනේ කියලා. හැබැයි මේ දවස්වල කොළඹ මොනවද වෙන්නේ? ශ්‍රී ලංකන් IRD එහෙමත් නැත්නම් ශ්‍රී ලංකාවේ දේශීය බදු ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලංකාවේ ටැක්ස් සිස්ටම් එකට ලොකු වෙනස්කම් කරලා තියෙනවා. එතකොට මේ ටැක්ස් සිස්ටම් එකට කරපු ලොකුම වෙනස්කම ඇවිල්ලා ස්වැට් සිස්ටම් එකෙන් VAT සිස්ටම් එකට මාරු වුණ එක. මේකට ප්‍රධානම හේතුව efficiency එකයි transparency එකයි වැඩි කරන්න. එතකොට මේ අලුත් VAT සිස්ටම් එකේ advantage එක මොකද්ද? disadvantage එක මොකක්ද? අපි ඇඩ්වාන්ටේජ් එකෙන් පටන් ගමු. ඇඩ්වාන්ටේජ් එක ඇවිල්ලා මේ ටැක්ස් සිස්ටම් එක ඩිසයින් කරලා තියෙන්නේ දවස් 45ක් ඇතුළත ආපහු ගෙවීම් කරන්න පුළුවන් ක්‍රමයට. ඊළඟට ඩිස්ඇඩ්වාන්ටේජ් එක අපි හැමෝම දන්නවා මේකෙන් cost of living high යනවා citizens ලාට ලංකාවේ. ඒ වගේම ලංකාවේ exporters ලාට තව charge එකත් වැඩි වෙලා ඒගොල්ලෝගේ cash flow වලට pressure එකක් වෙනවා. This is the reason or one of the reasons. එහෙමත් නැත්නම් මේ ඇවිල්ලා එකම එක හේතුවක් විතරයි ලංකාවේ ගොඩක් දෙනෙක් ඩුබායි මාකට් එක ගැන interested.